ආයුබෝවන් හැමෝටම ඔයාලා මේ එකතු වෙන්නේ තවත් අලුත් දවසක අලුත් බලාපොරොත්තු එක්ක. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද? ඇයි සමහරු පරාජය හමුවෙත් හිඳා වෙලා ඉන්නේ? තවත් සමහරු පොඩි ප්‍රශ්නයකදීත් වැටෙන්නේ ඇයි කියලා. අද මට ඕනේ ඔයාලත් එක්ක කතා කරන්න ඔයාගේ හිතේ තියෙන ඒ රියල් පවර් එක ගැන. එහෙමත් නැත්නම් සෙල්ෆ් වර්ත් එක ගැන. ලෑස්තිද එහෙනම් අද එපිසෝඩ් එකට? බලන්න. අපි ගොඩක් වෙලාවට අපේ වටිනාකම මනින්නේ අනුන්ගේ ඇස්වලින්. කවුරු හරි ඔයාට ඕක කරන්න බෑ කිව්වම අපි ඒක විශ්වාස කරනවා. හැබැයි මතක තියාගන්න ක්‍රීඩා පිටියක ඉන්න ක්‍රීඩකෙක් වගේම තමයි ජීවිතෙත්. පිට්ටනිය වටේ ඉන්න දහස් ගණන් මිනිස්සු කෑ ගැහුවට දුවන්න ඕනේ, ස්කෝ කරන්න ඕනේ ඔයාමයි. මගේ අත්දැකීමෙන් මම එක දෙයක් කියන්නම්. මම ඉස්සර හිතුවේ සාර්ථකත්වය කියන්නේ අනුන්ට පේන්න කරන දෙයක් කියලා. හැබැයි ඇත්තටම සාර්ථකත්වය කියන්නේ අද මම ඈයට වඩා හොඳ කෙනෙක් වුණාද කියන ප්‍රශ්නයට ලැබෙන උත්තරයයි. ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම පාවිච්චි කරන ෆෝන් එක නෙමෙයි ඔයාගේ වටිනාකම කියන්නේ. ඔයා අමාරු වෙලාවක කොහොමද නැගිටින්නේ කියන එකයි. දැන් මට ඔයාලගෙන් ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ. පොඩ්ඩක් හිතන්න. ඔයා අන්තිමට ඔයා ගැනම අවංකව ආඩම්බර වුණේ කවදාද? අනුන්ගේ මතයට බයේ ඔයා අත්හැරපු හීනේ මොකක්ද? මේ ප්‍රශ්න දෙක ගැන අද දවස් ඇතුලේ පොඩ්ඩක් හිතන්න. මොකද ඔයා ඔයාව විශ්වාස කරන්නේ නැත්නම් මුළු ලෝකෙම ඔයාව විශ්වාස කරනවත් වැඩක් නැහැ. ඉතින් අද ගැන පුරුදු වෙන්න අනුන්ගේ ජජ්මන්ට්ස් වලට වඩා ඔයාගේ ප්‍රෝග්‍රස් එකට අවධානය දෙන්න. වැටෙන වාරයක් පාසා දූවිලි ගසා දාලා නැගිටින්න. මොකද මේ මැච් එකේ ජයග්‍රාහකයා වෙන්න පුළුවන් ඔයාට විතරයි. මේ පොඩ්කාස්ට් එක ඔයාට පොඩි හරි ගැම්මක් දුන්නා නම් ඔයාගේ යාළුවෙක්ටත් ෂෙයා කරන්න. මාව ෆොලෝ කරන්න අමතක කරන්න. අපි ලබන එපිසෝඩ් එකෙන් ආයෙත් හම්බ වෙමු මේ වගේම වැදගත් කතාවකින්. ඔහොතකන් හැමෝම තමන්ව විශ්වාස කරලා සතුටින් ඉන්න.